අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් බිස්නස් ප්‍රෝ YouTube channel එකට ඉතින් හැමදාම වගේ අදත් කොරියන් වලින් අපි මොබයිල් ටිකක් ගෙනල්ලි වෙලා ඒ ටික ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ වගේමයි මේ වගේ දැනට අපිට කොරියාවේ තියෙන ස්ටොක් එක ගැනත් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක මුලින්ම බලන කෙනෙක් නම් ඔයාලට channel එක ගැන මේ විස්තරයක් සඳහන් කරනවා නම් මම කොරියන් වල පාවිච්චි කරපු Samsung Apple device ගෙනල්ලි වෙලා ලංකාවේ අඩු මුදලට ලබා දෙනවා. ඉතින් ඒක තමයි කරන්නේ. ඔයාලට මේ channel එක බලලි වෙලා මේ වීඩියෝ එකේ තියෙන වගේ device එකක් ඕන නම් ඔයාලටත් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි විස්තර ටික. එතකොට ගොඩක් කට්ටිය අහනවා Google Pixel තියෙනවද? තව Chinese brand වල ආලි වෙලා ඒ වගේ ඒවා තියෙනවද කියලා. ඉතින් Chinese phone කොරියන් වල නැහැ. ඒ වගේමයි Google Pixel phone එකත් කොරියන් වල නැහැ. Apple Samsung ගැන විතරක් කතා කරලා ඔයාලට මගෙන් මිලදී ගන්න පුළුවන්. කරන්නෙත් use කරපු ඒවා විතරයි. brand new phone ගෙන්නන්නත් බෑ. ඉතින් ඒ ටික තමයි විස්තර ටික. ඉතින් channel එක මුලින් බලන කෙනා ඔයාලා අදහෙට phone එකක් ගන්න නැතත් ඉස්සරහට phone එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් channel එක subscribe කරලා තියන්න. එතකොට ඒ channel එක හරහා බලලා ඔයාලට mobile device එකක් ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව පහළ මගේ description එකේ දාලා තියෙනවා මගේ WhatsApp group link එක තියෙනවා. ඔයාලට ඒක හරහා ගිහිල්ලා මගේ phone device ගැන මම update දානවා. ඒකට join වෙලා ඒකෙන් විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මගේ contact number එක දාලා තිනවා. මම WhatsApp හරහා සම්බන්ධ කරගෙන ඔයාලට මොන හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් ඒ ටික දැනගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ පාර වෙලා තියෙන phone ටික මොනවද කියලා. මේ phone නම් ගොඩ ඔක්කොම දීලා ඉවරයි. සමහර phone stock තියෙන ඒවා මම සඳහන් කරනවා වීඩියෝ එකේ. ඒකට ඔයාලට බලලි වෙලා order එකක් දාගන්න පුළුවන්. කොරියන් වල තියෙන ඒවා. ඉතින් වීඩියෝ එකේ තියෙන phone ටිකත් බලමු. එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන්. මොනවද තියෙන phone මොනවද කොහොමද price යන්නේ phone වල කියලා ඉවරලා. එතකොට ඔයාලට price එක ගැනත් idea එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලි වෙලා ඊට ටික කතා කරමු. ඉතින් අපි මොනවද ඇවිල්ලා තියෙන කියලා phone ටික ඉර අරගෙන බලමු box එකේ. ඔයාලට මම වීඩියෝ එකෙත් පෙන්නන්න. ඉතින් phone එක ගන්නකොට මගෙන් අලුතෙන් වීඩියෝ බලන කෙනෙක් නම් දැනගන්න ඕන හින්දා විස්තර ටික දාන්නේ. phone එක විතරක් නෙවෙයි මේ price එකට phone එක charger එක back cover එක display sticker එක headset එකේ ඔක්කොම හම්බෙනවා. ඒ ටිකත් එක තමයි phone එක හම්බෙන්නේ. ඉතින් මේ පාර අපිට මේ විදිහට phone ටික ඇවිල්ලා තියෙනවා. අපි බලමු එකින් එක එඩිටර් එකක් නිවෙලා මොනවද තියෙන්නේ කියලා ඉවරලා ඊට පස්සේ ඔයාලත් එක මේ web condition පන්නක මම price එකයි ඒ ටිකයි විස්තර ටික දාන්න. ඉතින් මේ වගේ ඔයාලා ඕන කෙනෙක්ට මගේ හරහා order එකක් දාලා ඉවරලා phone ගෙන්න ගන්න පුළුවන්. මාව contact කරගන්න. මගේ number එක පාර description එකේ දාලා තියෙනවා. ඒක හරහා ඔයාලා මාව contact කරගන්න. නැත්නම් මගේ WhatsApp group link එකේ තියෙනවා. ඒකට join වුණොත් ඒකෙත් මම phone ගැන update දානවා. phone එවන්න කලින්. ඉතින් හරි අපි phone එකකින් එක මේ විදිහට තියලා ඉවරලා අපි මේ බලමු මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා phone ටිකයි. මම ඒකම කිව්වා වගේම phone වල price එකත් අනිවාර්යයෙන්ම කියනවා. අපි එකින් එක ගන්නකොට අපි මුලින්ම අපිට ඇවිල්ලා තියෙනවා මේ විදිහට S23 Ultra එකක්. මේක 512GB white color එකකින් ඒ condition වලින් තිබුණු phone එකක්. මේක මම දුන්නේ 1.48කට හොඳ condition තියෙන phone එකක් 512GB එකක්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා ශ්‍රී ලංකාවේ යන price එකත් එක බලලා මේ ගානට වටනවා නම් 512GB හොඳ condition තියෙන එකක් ගන්න ඕන කට්ටිය ඉන්නවා නම් කතා කරන්න. සාමාන්‍යයෙන් 2.6GB එක මීටර් අතර අඩුවට සමහර ලාවට අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ Note 20 Ultra එකක් තියෙනවා. Note 20 Ultra එකත් මේ Note series එකේ අවසානයේ කියන්නේ නැත්නම් Note series එක දැන් ඇත්තටම ඉන්නේ නැහැනේ. එතකොට මේක තමයි Note series එකේ ආපු අවසාන Note 20 Ultra එක. එතකොට මේක හොඳ condition තියෙන ඒ condition තියෙන එකක් දුන්නේ අපි 85000කට. මේකෙත් stock තියෙන කොරියන් වල ඔයාලා ගෙන්න ගන්න ඕන හොඳ condition තියෙන brand new condition තියෙන phone original housing එක ඔයාලට full set එකත් එක්කම 85කට වගේ ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්න කතා කරලා මම ඒකේ වීඩියෝ එකත් මේ ඉස්සරහට දානවා. ඒකත් බලන්න මේ වීඩියෝ එකේම තියෙනවා. ඊට පස්සේ අපෝ තියෙන Note 20 Ultra ගම්ම දැන් මගේ අතේ තියෙන එක ඒක A- condition. සාමාන්‍ය ඒවා 78 80 වගේ වෙද්දි A- condition තියෙන phone ගන්න පුළුවන් Note 20 Ultra. මේක 2.6GB 12GB RAM තමයි එන්නේ. එතකොට කලර්ස් වලට ඉතින් අපිට සෙට් වෙන හැටියට තමයි. ඒ කියන්නේ සමහරවල්ලාට black color එකක් සෙට් වෙනවා. නැත්නම් මේ burgundy color එකකින් එකකින් සෙට් වෙනවා. ඒ වගේ තියෙන white color එක ඔය color තුනෙන් තමයි ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ. ඉතින් ඔයාලට බලලා stock එකේ තියෙන හැටියට order එකක් දාගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වෙලාවට කතා කරන්න. ඊළඟට මේක මේ හොඳ පෙනුමට තිබුණාට මේක ඇත්තටම රුපියල් 50000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් S10 5G එක. මොකද සමහරවල් මම දැක්කා ලංකාවේ shop වල රුපියල් 60000 55,000ට වඩා උඩින් මේකේ price එක දාලා තියෙනවා. ඇත්තටම හොඳ condition තියෙනවා 55,000ට අඩුවෙන් මට දෙන්න පුළුවන්.
රුපිය 50,000 වගේ මන් දීලා තියෙන කන්ඩිෂන් අඩු ඒවා සාමාන්‍යයෙන් 45,000 අතර ගන්න පුළුවන් 256GB 8GB RAM වෙන S10 5G එක. ඊට පස්සේ අපි තව තියෙනවා ඔයාලා ගොඩක් අර A series එක ගැන බලන කට්ටිය ඉන්නවා මේ 54. ඒකට ඒ 54 එන්නේ 128GB 8GB RAM වෙන එතකොට 5G support කරන ෆෝන්. ඉතින් මේ හැම එකටම 5G support කරනවා ලංකාවේ 5G device. මොකද කොරියාවේ මේ ලංකාවේ කට්ටිය ගොඩක් කන 5G වැඩ කරනවාද 5G ද කියලා 2019 20 ඉඳන් ආපු කොරියන් ෆෝන් වල ඔක්කොම 5G ආවා. මේ 54ත් 5G support කරන ඒ series එකේ හොඳ device එකක්. eSIM එක උනා support කරන එකේ ඊළඟට ආයි තියෙනවා ඒ S10 5G එකම S10 5G එක මේ කොෆි කලර් එක මේක මේ බ්‍රවුන් කලර් එක වගේ ඉන්නේ. මේක වටේ ලයින් එකක් අර ගෝල්ඩ් කලර් එකකින් ඉන්නේ පොඩක් අර හොඳ ලස්සන ෆෝන් එකක්. ඒ වගේම 256GB 8GB RAM වෙන ෆෝන් එකක්. ඉතින් මේක දුන්නෙත් මේ 48,000කට මේ මං කිව්වා වගේ අර ලොකු ගණන් කියන ෆෝන්. ඉතින් එච්චර ලොකු ගාන කරන්න නැතුව සාමාන්‍යයෙන් ඔයාලට ගන්න පුළුවන් රීසනබල් ප්‍රයිස් එකකට මට දෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ 12 Pro එක Apple ඒවත් තියෙනවා. Apple නම් ගොඩාක් ගෙන්නන්නේ නැහැ. ලොකු ප්‍රයිස් ඩ්‍රොප් එකක් නැහැ. ඇත්තටම කොරියන් වලයි ලංකාවෙන් ප්‍රයිස් එකත් එක්ක Apple වල Samsung තමයි ගොඩක් අඩුවට ගන්න පුළුවන්. මේක නමුත් මේක ලක්ෂයට වඩා අඩුවෙන් දුන්නේ 97,000කට හෝ 98,000කට බොක්ස් එකත් එක්කම 128GB එතකොට 128GB ෆෝන් එකක්. මේක බැටරි හෙල්ත් එක 185කට වඩා වැඩි දුන්නා. මේ ඔරිජිනල් බැටරි. ඉතින් ඒ වගේ තමයි ඒ ටික. ඊට පස්සේ අපේ තියෙන ඩිවයිස් ටික අපි ඔය විදිහටම අරගෙන වදාරමු. මේ තියෙන්නේ S22 එකක් තියෙන්නේ. ඒක මේකත් හොඳ කන්ඩිෂන් තියෙන. එතකොට 256GB ආපු 8GB RAM තමයි මේක ආවේ. මේ ෆෝන් එකත් හොඳම කන්ඩිෂන් තිබුණ හොඳ ෆෝන් එකක්. මේක නම් රෝස් කලර් එකකින් වගේ අයිට තියෙන්නේ. වේඩිගෙනකට වගේ හොඳ ෆෝන් එකක්. ඉතින් මේක ඇත්තටම අපි දුන්නේ 75,000කට. සමහර වෙලාවට මේක 75,000ට අඩුවෙන්, ඒ කියන්නේ 70,000 75,000 අතර ගන්න පුළුවන් හොඳ ඩිවයිස් එකක් S22 එක. ඒකත් තියෙනවා. ඉතින් ඒකත් මේ අපෙන් මිලදී ගත්තා. ඔය ගෙන ගත්ත ෆෝන් එක. ඊළඟට තියෙනවා Note 10 එක. Note 10 එක කතා කරනකොට Note 10 එකත් 256GB 12GB RAM එන්නේ. මේක මේ ලංකාවට එනවා 8GB RAM එක. ඒක නෙවෙයි මේ කොරියන් වල 12GB RAM තියෙන්නේ. මේකත් සාමාන්‍යයෙන් 45,000 55,000 අතර ගන්න පුළුවන් ඩිවයිස් එකක්. මේකේ ඇත්තටම මේ තියෙන ගැට්ටුව කියන්නේ මේකේ බැටරි කැපැසිටි එක මදි. බැටරි කැපැසිටි එක ආවේ 3750ක් වගේ. ඒකින්ද තමයි මේ ගැට්ටුව තියෙන්නේ. නැත්තම් මේ ෆෝන් එක හොඳයි. නැත්නම් ෆෝන් එක අර බැටරි කැපැසිටි එක ආපු කම්පැනි ගේ ඉෂුව එකක්. ඉතින් බැටරි කැපැසිටි එක මදි. නමුත් RAM එක ROM එක මේක ඇත්තටම හොඳ ස්පීඩ් කරන වැඩ කරගන්න පුළුවන් ෆෝන් එකක්. ඊට පස්සේ තියෙනවා S21 එක. S21 එකත් සාමාන්‍යයෙන් මේක රුපියල් 55,000කට දුන්න ෆෝන් එකක්. ඒ මයිනස් කන්ඩිෂන් තියෙන. ඉතින් 50,000 60,000 අතර දැම්මා. මේ ළඟදී මගේ ගෲප් එකට දැම්ම. ගෲප් එකේ ඉන්න කට්ටිය දන්නවා 52,000කටත් S21 256GB 8GB RAM ඉන්නේ 5G device. ඉතින් 50,000 60,000 අතර ගන්න පුළුවන්. හොඳ කන්ඩිෂන් තියෙනවා නම් පොඩ්ඩක් ඉතින් 60,000කට වගේ යනවා. ඊට අඩුවෙන් ගන්න පුළුවන්. ඒ මයිනස් වගේ කන්ඩිෂන් තියෙනවා. ඊළඟට තියෙනවා මේ S22 Ultra. ඉතින් Ultra හොයන කට්ටිය ගොඩාක් කැමති ගොඩාක් ආස ඩිවයිස් එකක් S22 Ultra එක. මේකත් ඒ මයිනස් කන්ඩිෂන් තියෙන එකක්. මේක ලක්ෂයකට දුන්නේ. දැන් සාමාන්‍යයෙන් ලක්ෂයේ 1.10 අතර වගේ හොඳ කන්ඩිෂන් තියෙන ඒවා ගන්න පුළුවන්. ඔයාලට ඒ වගේ එකක් අවශ්‍ය නම් අතරන්න. එතකොට අපිට තියෙනවා නම් ඔයාලට ගෙනල්ලා දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා Note 20 එකක්. දැන්ටත් අපේ ළඟ Note 20 ස්ටොක් තියෙනවා. මේක රුපියල් 60,000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් හොඳ ඩිවයිස් එකක්. 5G තියෙන 256GB 8GB RAM එන්නේ. S Pen එක තියෙනවා. ඉතින් ඕක දුන්නේ 55,000කට ඒ මයිනස් එකක්. දැන්ටත් අපේ ගාව තියෙනවා රුපියල් 58,000 වගේ අතර හොඳ ඒ කන්ඩිෂන්. ඔය කලර් එකෙම Note 20 තියෙනවා. අවශ්‍ය නම් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අර ඉස්සෙල්ලම පින්නවා විදිහටම S10 5G එකක් තව තියෙනවා. ඉතින් මේකත් අපෙන් හරහා ගෙන්න ගත්ත ෆෝන් එකක්. මේකත් 51,000කට හෝ 52,000කට දුන්නේ. මේක මේ 512GB එකක්. විශේෂත්වය තියෙන්නේ 512GB 8GB RAM ෆෝන් එකක්. හොඳ කන්ඩිෂන් තියෙන එකක්. ඉතින් 512GB එකත් මම දුන්නේ 55,000කට අඩුවේ. ලංකාවේ ෂොප් වල ඉතින් මේවා ගොඩාක් ගණන් කියන ෆෝන් තමයි. ඉතින් මම කිව්වා වගේ මේ ඩිවයිස් ටික පොඩක් ඔන් කරලා පෙන්නනම් කීපයක් මම මේ තියෙන්නේ ඒ 54 ඩිවයිස් එක. ඉතින් ඔයාලට බලන්න ඩිස්ප්ලේ එක උනත් ඩිස්ප්ලේ කන්ඩිෂන්, හවුසින් කන්ඩිෂන්, ඉතින් පර්ෆෝමන්ස් උනත් හොඳට තියෙන ෆෝන් එකක්.
මේක 5G ඒගෙන් 5G සපෝට් කරන එතකොට 128GB 8GB RAM තමයි එන්නේ ඒ වගේමයි මේකේ eSIM එකත් සපෝට් කරනවා එතකොට dual SIM කොරියන් වල single SIM version එක තමයි ඉන්නේ physical එක single SIM දාන්න පුළුවන් එතකොට මේකට ඔයාලට අවශ්‍ය නම් eSIM එක සපෝට් කරන ෆෝන් එකක් ගන්න හොයන කෙනෙක්ට නම් මේක eSIM එකත් සපෝට් කරනවා ඉතින් මේකත් රුපියල් 54,000 වගේ හොඳ කන්ඩිෂන් තියෙනවා ගන්න පුළුවන් කන්ඩිෂන් අඩුව සමහරලාට රුපියල් 45,000 වගේ ඒ ප්‍රයිස් එකටත් මගෙන් ගොඩක් වෙලාවට ඔයාලට මිලදී ගන්න පුළුවන් ඉතින් මේ තියෙන්නේ ඔයාලට RAM එක ROM එක ඒකට මේකේ කොහොමද ස්ටෝරේජ් එක කියලා ඒ ටිකත් හොඳින් බලා ගන්න පුළුවන් ඉතින් මේකෙත් අනිවාර්යයෙන්ම ෆෝන් එක charger එක back cover එක එතකොට display sticker එක headset එක ඔක්කොමත් එක්ක තමයි අනිවාර්යයෙන්ම ඔයාලට ෆෝන් එක හම්බෙන්නේ device එක විතරක් නෙවෙයි ඒ price එකට full set එකත් එක්කම තමයි මේ price එක ඒකට වැටෙන්නේ ඒ වගේම ලංකාවට එවන්න යන ගානත් එක්කම තමයි කොරියාවෙන් ඉඳන් මම ওই රුපියල් 54,000 55,000 එම කියලා ඔයාලට කියන්නේ ඒ එවන ගානත් මේ හැම ඩිවයිස් එකටම ඇතුළත් කරලා තමයි එවන්න යන ගානත් එක තමයි ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් මේ තියෙන S21 එක. එතකොට මේකත් මම කිව්වා වගේ අර 5G support කරන ඔයාලට බලන්න පුළුවන් S21 5G එකටම ඩිවයිස් එකේ තියෙනවා. ඒ වගේම 2.6GB 8GB RAM වෙන සාමාන්‍යයෙන් රුපියල් 50,000 60,000 අතර ගන්න පුළුවන්. ඒ වගේ බජට් එකේ ෆෝන් එකක් හොයන කෙනෙක්ට හොඳ ඩිවයිස් එකක්. ඉතින් මේකේ තියෙන්නේ Exynos තමයි chipset එක එන්නේ කොරියන් version එකේ කියලා Snapdragon ආවේ නෑ S21 S21 Plus S21 Ultra ඒ device තුනේම ආවේ Exynos ඉතින් නමුත් display එක නම් සාමාන්‍යයෙන් අත්‍තරම හොඳ display එකක් තමයි තියෙන්නේ ඒ වගේමයි මේකේ දැන්ට අපි ගාව S21 S21 Plus ඒ දෙකේම ස්ටොක් තියෙන කොරියන් වල ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරලා ඕඩර් එකක් දාගන්න පුළුවන් ඒකෙත් මම වීඩියෝස් දාන්න ඉස්සරහට ඒවයි තියෙන device වල photos ටිකත් ඉතින් ඊළඟට තියෙනවා S10 5G මම කිව්වා අර brown color එක ඉතින් මේකත් 2.6GB ආපහු 8GB RAM ෆෝන් එක ඊට පස්සේ තියෙනවා Note 20 Ultra එක මේක 2.6GB 12GB RAM තමයි ආවේ ඊට පස්සේ මම ඔයාලට දැන් ඔයකින් එක පෙන්නන්නේ දැන්ට අපේ කොරියන් වල තියෙන ස්ටොක් එක මේ තියෙන්නේ Note 10 Plus එක 2.6GB 12GB RAM වෙන මේ වෙනවා brand new sticker එකත් එක තියෙනවා මේ original housing තියෙන ෆෝන් එකක් හොඳම condition තියෙන මේ රුපියල් 65,000ට අඩුවෙන් ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක්ට කතා කරන්න ඉතින් ඒ වගේම තියෙන කොරියන් වල මම කිව්වා වගේ S21 ප්ලස් එක මේක ප්ලස් එක එතකොට මේක රුපියල් 60,000කට දෙන්න පුළුවන් මේකේ රුපියල් 60,000ක් වගේ විදි මේක දෙන්න පුළුවන් මේක 5G device එක එතකොට S21 plus ඒ minus condition වලට අහු වෙන්නේ මේකේ මොකද මුල්ලා බිම් වැරලි වෙලා හීරුම් පාරක් තියෙනවා ඒ හින්දා තමයි මේක 60,000කට දෙන්නේ නැත්තම් ඒ condition තියෙන එක මිට වඩා ලොකු price එකකට තමයි දෙන්නේ ඊට පස්සේ තියෙනවා මම ගියා Note 20 තියෙනවා කියලා මේ Note 20 2.6GB 8GB RAM තියෙන එක ඉතින් මේකත් තියෙනවා කොරියන් වල අවශ්‍ය කෙනෙක්ට ඕඩර් එකක් දාගෙන ගන්න පුළුවන් ඔරිජිනල් housing තියෙන්නේ ඒ condition ෆෝන් එක මේක සාමාන්‍යයෙන් රුපියල් 59,000 60,000 අතර වගේ වෙද්දි ඔයාලට ගන්න පුළුවන් ඊට පස්සේ අපි ළඟ තියෙනවා Note 20 Ultra එක Note 20 Ultra version එක ඉතින් මේක මේ වගේ හොඳ condition තියෙන හොඳ ෆෝන් එකක් මේක සාමාන්‍යයෙන් අපිට දෙන්න පුළුවන් ඔයාලට රුපියල් 85,000කට වගේ මම කිව්වා වගේ 85,000කට දෙන්න පුළුවන් 2.6GB 12GB RAM තියෙන මේ ෆෝන් එක හරි ඉතින් ඔන්න ඔය ඩිවයිස් ටික තමයි මේ පාර අපි ඇවිල්ලා කොරියන් වලින් ගෙනල්ලා ලංකාවේ කට්ටියට ගෙනත් දුන්නේ. ඉතින් මේ හැම ෆෝන් එකම මගේ WhatsApp group එකෙන් බලලා මාත් එක්ක කතා කරලා ඉවරලා ඕඩර් දාලා ඉවරලා කට්ටිය ගෙන ගත්ත ඒවා. ඉතින් ඒ වගේ ඔයාලට ඩිවයිස් එකක් ඕඩර් කරලා ඉවරලා ගෙන ගන්න පුළුවන්. ඔයාලටත් මොනවා හරි පාවිච්චි ෆෝන් එකක් ගෙන ගන්න අවශ්‍ය නම් ඉතින් මාව සම්බන්ධ කරගන්න සාමාන්‍යයෙන් සමහරලාට අඩු මුදල් වලටත් තියෙනවා. ඒ වගේම ඕනනම් ලොකු price වලට කියන S25 Ultra එක වෙනකම්ම දැන්ට ගෙන්නන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඊට අමතරව මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන මේ මාසේ ඉතින් මේ මාසෙත් අපි ලබන ඉදිරි සතියේ වගේ කොරියන් වලින් ෆෝන් වගේක් එවනවා දැන්ටත් එතන ඕඩර් 5ක් විතර වෙලා තියෙන තව ෆෝන් කීපයක් එතන එවන්න පුළුවන් ඉතින් ඒ ඕඩර් වලට ඕන ඔයාලට අවශ්‍ය ඩිවයිස් එකක් තියෙනවා නම් මගේ හරහා ගෙන්න ගන්න පුළුවන් සම්බන්ධ කරගන්න ඔයාලට ක්‍රමය තමයි ඉතින් මම කිව්වා වගේ මගේ WhatsApp නම්බරේ පහළ ඊට අමතරව මගේ WhatsApp group එකෙත් මම අනිවාර්යයෙන්ම ෆෝන් ස්ටොක් එකදී ඒකෙත් ෆොටෝස් එක ඩීටේල්ස් ටික අනිවාර්යයෙන්ම දානවා. ඉතින්
කතාරන්න මොනහරි දැනගන්න තියෙනවා නම් WhatsApp වලින් මැසේජ් එකක් දාලා තියන්න මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න bell icon එක click කරලා තියාගන්න. අනිවාර්යෙන්ම මේ වගේ වීඩියෝ එකක් එද්දි ඔයාලට මුලින්ම ඒතර බලා ගන්න පුළුවන්. බලලා order එකක් දා ගන්න පුළුවන්. එහෙනම් ආයි මේ වගේම phone stock එකකින් අපි හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් හැමෝටම සරණයි. ජය වේවා.